QR. ඉතින් QR කියන වචනේ අපිට අලුත් දෙයක් නෙවෙයි. මේ දවස්වල මැද පෙරදිග පවතින යුදමය වාතාවරණ හේතුවෙන් අපේ රටේ විතර නෙවෙයි රටවල් කිහිපයකම ඉන්ධන කළමනාකරණය කරන්නට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ 2026 මාර්තු 15 ඉඳන් පවතින ඉන්ධන ටික කළමනාකරණය කරන්නට නැවතත් QR ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා අපි 2022 වර්ෂයේදී අපි හදපු වාහනේ ඉන්ධන ලබා ගන්න හදපු QR එක කොහොමද නිවැරදිව ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක කියලා දෙන්න. ඉතින් මේ සඳහා අපි යන්න ඕනේ fuelpass.gov.lk කියන වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් National Fuel Pass කියලා මෙතන සඳහන් වෙනවා. මේක අපි සිංහලට අරගුවොත් ඉන්ධන කෝටා කළමනාකරණය කියලා එනවා. තමිල් භාෂාව විදිහට ලැන්ග්වේජ් මාරු කරන්නට පුළුවන්. මේකේ vehicle login කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතන 2022 වර්ෂයේදී අපි හැදුවනම් අපේ වාහනයට QR එකක් ඊට අදාළ ජංගම දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්. මේ විදිහට ජංගම දුරකථන අංකය ලබා දුන්නාට පස්සේ send OTP කියලා එනවා. මේක send OTP කරපු ගමන්ම ඔයාගේ ෆෝන් එකට OTP අංකයක් ලැබෙනවා. ඒ OTP අංකය මෙන්න මෙතන ටයිප් කරන්න තමයි තිබෙන්නේ. හරි. ඊට පස්සේ login. පොඩි වෙලාවක් තමයි මෙතන සඳහන් වෙලා තිබෙන්නේ. මේ වෙලාවට කලින් අපි මේ OTP අංකය ලබා දෙන්නට ඕනේ. right. මෙන්න මේ විදිහට login වුණාට පස්සේ ඔයාගේ වාහනයට අදාළව ඔයාට ලැබිලා තියෙන ඉන්ධන කෝටාව කොච්චරක් ඉන්ධන ප්‍රමාණය ලැබිලා තියෙනවද? කවද්ද මේ ඉන්ධන ප්‍රමාණය නැවත අලුත් වෙන්නේ? ඉතින් සතියට මේක අලුත් වෙනවා. මෙතනදී මම බයික් එකක් අරගත්තී. මෙතනදී ලීටර් 5ක් සඳහන් වෙලා තිබෙනවා. ඉතින් කොහොමද මේ QR එක ඩවුන්ලෝඩ් කරගන්නේ? ඩවුන්ලෝඩ් QR. මේක ඩවුන්ලෝඩ් QR දුන්නොත් ඔයාගේ පරිගණකයට එහෙම නැත්නම් ඔයාගේ ජංගම දුරකථනය මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ මොබයිල් එකට මේ QR එක send කරන්න යවන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට පුළුවන් සහ මේ මොකුත්ම කරගන්න බැහැ නම් මෙතනින් ස්ක්‍රීන්ෂොට් එකක් අරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉන්ධන පිරවුම් වලකින් අදාළ ඉන්ධන ටික ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.